හැමෝම සාදරයෙන් පිළිගන්නවා ටෙෂාන් විත්කාස් YouTube channel එකට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාලෙකට පස්සේ ලංකාවට අලුතින්ම ගෙන්නපු වාහනවල දැනට පවතින අලුත්ම මිල ගණන් සම්බන්ධයෙන්. හැමෝම subscribe කරලා වීඩියෝ එකට එකතු වෙමු. ලංකාවේ සංචාරක ශ්‍රේෂ්ඨයට විශේෂයෙන්ම අවශ්‍ය වෙන සෙඩාන් කාරයක් තමයි Toyota Prius කියන්නේ. මේක මිලියන 29කට ලබා ගන්න පුළුවන්. අලුත්ම Toyota Hilux Roco Double Cab එක මිලියන 21කට ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ලංකාවට අලුතින්ම ගෙන්නපු Land Cruiser Prado 150 රථයක්. මේ ලක්ෂ 510කට පමණ ලබා ගන්න පුළුවන්. මෙම Toyota Hiace Super Chill Flat Roof van රථය නැවත ලංකාවට ගෙන්වන්නේ නැති නිසා මේ රට තුල තිබෙන වාහනවල විශාල ඉල්ලුමක් ලැබී තියෙනවා. සුපර් ජීල් එක අපිට දැන් ගේන්න බැරි තැනක් ගියා. ඒක මේ ලංකාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකයේ World Custom Organization එකෙන් තමයි ඔය HS code නිර්මාණය කරන්නේ. ඒතර මේකේ මෙච්චර කාලයකට සුපර් ජීල් එක වැඩුණේ 87 Note 4 කියන කැටගරිය. අපි ගත්තොත් අපේ ලංකාවේ dual purpose කැටගරිය. හැබැයි දැන් සුපර් ජීල් එක කට්ටිය describe කරලා තියෙන ආකාරය අනුව දැන් අලුත් system එකේදී 87 Note 3 වෙනවා. ඒ කියන්නේ අපේ ලංකාවේ කාර් යන duty කැටගරියට ඒක වැටෙනවා. Toyota Land Cruiser 300 රථයක් මිලියන 118කට මිලදී ගන්න පුළුවන්. ලංකාවට විට්ස් එක වෙනුවට එන Yaris රථය මිලියන 22කට මිලදී ගන්න පුළුවන්. Toyota Race එක මිලියන 12කටද මිලදී ගන්න පුළුවන්. දැනට ලංකාවට ගෙන්නපු වාහන වලින් මිල අඩුම රථයක් වශයෙන් Toyota Vigo රථය මිලියන 9.1කට මිලදී ගන්න පුළුවන්. Toyota Corolla Cross SUV එක මිලියන 35කට මිලදී ගන්න පුළුවන්. සංචාරක ශ්‍රේෂ්ඨයට විශේෂයෙන් අවශ්‍ය වන Toyota Hiace Hilux van රථය මිලියන 19.95කට මිලදී ගන්න පුළුවන්. Toyota Hilux Single Double Cab රථය මිලියන 15.2කට මිලදී ගන්නත් පුළුවන්. Toyota Land Cruiser Prado 250 රථය මිලියන 70වත් 75ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. Toyota Corolla Sedan car රථය මිලියන 28කට මිලදී ගන්න පුළුවන්. Toyota RAV4 SUV රථය මිලියන 37.5කුත් Toyota Rush SUV රථය මිලියන 17.95කුත් වෙනවා.